Hi lamai, welcome back to my YouTube channel. ඔන්න වීඩියෝ එකකින් ගින්නේ අපේ ගමේ පන්සලේ කටින්නට අපි සූදානම් වුණේ කොහොමද කියලා. ඔන්න මං හුඟ කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු දෙයක් කරන්න මට පුළුවන් වුණා. මං ගොඩක් ආසාවෙන් හිටියේ මේ සැරේ කොහොම හරි කටින්නට මුතු කුඩයක් හදලා පූජා කරනවා කියලා. ඔන්න ඉතින් මං ඒකට සල්ලි එකතු කරා මේ අවුරුද්දේ මුලේ ඉඳන්. ඔන්න කුඩේ හදන්න අපට ඕන බඩු සේරම ගෙනාවා. දැන් ඉතින් ওই කුඩේ හදන ගමන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම මං කුඩේ හොඳට අපට මේ කුඩේ ලස්සනට හදාගන්න පහසු වෙන විදියට මම පොටුවක තමයි ඒක රඳව ගත්තේ. එතකොට අපිට ලේසියෙන් කුඩේට වර්ක් එක දාන්න පුළුවන්. ගොඩක්ම චාම් විදියට තමයි මේ කුඩේ අපි ඩිසයින් කරන්න හැදුවේ. බලන්නකෝ ඉස්සරහට. මේ වීඩියෝ එක එඩිට් කරන්නේ දැන් මාසයකට කලින් තමයි මේ කටින උත්සවයේ තිබ්බේ. මට වෙලාවක් තිබ්බේ නැති නිසා පහුවෙලා හරි මේක දාන්න ඕනි කියලා හිතුණා මට. ඒ නිසා තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක දාන්නේ. අපේ අම්මත් මේක හදන්න මට ගොඩක් උදව් කරා. මේ ඉන්නේ අපේ අක්කා. ඔන්න මට එයත් ඇවිල්ලා ගොඩක් උදව් කරා. දැන් නම් කුඩේ වැඩ ගොඩක්ම ඉවරයි. ඔය අන්තිම ටික තමයි යන්නේ. අන්තිමට තමයි මම ওই මල් වගේ මල් ටික හදන්න ගත්තේ. මේ මල් හදන්න නම් ගොඩක් වෙලා යනවා. මොකද මේ ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ. ගම් එක අතේ ඇලෙනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙන නිසා හිමීටම තමයි ඒක කරන්න ඕනේ. මේ ගම් එක වේලෙන් ඉස්සෙල්ලා අපි මේ ස්විකින්ස් ටික කුඩේට අල්ල ගන්න ඕනේ. නැත්නම් ආයේ දෙපාරක් ගාති ගම් එකේ පාර කුඩේ හිටිනවා. මොකද මේක සුදු පාට නිසා ගොඩක්ම කැපිලා පේනවා. ඒ නිසා අපිට අක්කාලා ගම් එක ගාපු ගමන් වගේම මේ ස්විකින්ස් ටික අල්ල ගන්න ඕනේ. දැන් නම් කුඩේ ගොඩක්ම වැඩ ඉවරයි. තව යට වර්ක් එක දාලා ඒව කරන්න විතරයි තිබුණේ. ඔන්න කටින උත්සවයට අඳින්න මම කුරුත එකක් මහනවා. ඔයාලත් එහෙමද මොකක් හරි උත්සවයක් තියෙද්දී විශේෂ අවස්ථාවකදී ඔයාලත් අලුත් ඇඳුමක් අරගෙන හරි මහගෙන හරි ඇඳන් යනවද? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔන්න මේ කුරුත එක මහන මට ගොඩක් වෙලා නම් තිබ්බේ නෑ. පැය දෙකකින් වගේ තමයි මේක මහලා ඉවර කරගත්තේ. කුරුත් එක මහන වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. ඒ නිසා මං වීඩියෝ එකේ අන්තිමට කුරුත් එකේ ෆයිනල් ලුක් එක දාන්නම්. ඔන්න කටින පෙරහැර තියෙන දවස පෙරහැරට අපේ දහම් පාසලේ ළමයි මුළු ගමේම කට්ටිය හැමෝම වගේ සහභාගී වුණා. බලන්නකෝ ලස්සන. මේ ඉන්නේ අපි අපේ දහම් පාසලේ ළමයිගේ නැටුනොත් තිබ්බා. බලන්නකෝ. මේ ඉන්නේ අපේ දහම් පාසලේ ළමයි. එයාලගේ නැටුම් තමයි මේ තියෙන්නේ. තව නැටුම් කණ්ඩායම් 5ක් විතර තිබ්බා. කටින කාලෙට ඉතින්
මුළු ගමේම කට්ටිය එකතු වෙලා මේ පින්කමට සහභාගී වෙනවා. ඒ දවස් ටිකේ ගොඩක් කට්ටිය එකමුතුවෙන් පන්සලේ වැඩ, ශ්‍රමදාන, ඒ වගේ දේවල් ගොඩක් පින්කම් අපේ පන්සලේ කරනවා. බලන්නකෝ. ඔන්න කටින චීවරය තැන්පත් කරලා ආයේ හැමෝම පන්සලට එනවා පිරිත් අහන්න. පිරිත් සජ්ජායනාවක් තියෙනවා පන්සලේ. කටින චීවරය තැන්පත් කරලා ඉවර වෙලා ඒකට ඉතින් ඔන්න අපිත් ගියා. බලන්නකො ලස්සන. ඔන්න පන්සලේදී අපිට යාළුවෝ ටිකක් හම්බුණා. ඔන්න ඊළඟ දවසේ තමා කටින චීවරය පූජා කරන්නේ. ඒ දවසේම තමා කටින දාණය තියෙන්නේ. ඒ දානෙට තමා මම මේ මුතු කුඩේ පූජා කරන්න බලාපොරොත්තු වුණේ. ඔන්න තව පින්කමකට මට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඒ තමා කටින චීවරය සකස් කරන්න. හැමෝටම පොඩි අවස්ථාවක් හම් වෙනවා කටින චීවරය සකස් කරන්න. ඔන්න මාත් ආසාවෙන්ම හිටිය දෙයක් කරන්න පුළුවන් වුණා. කටින දාණය 100ක් නමකට සංඝයා වහන්සේලා 100ක් නමකට තමා පූජා කරේ. මුළු ගමේම හැමෝගෙම සහයෝගයෙන් තමා මේ කටින පින්කම කරන්නේ. හැම පන්සලකම මේ විදිහට තමා කරනවා ඇත්තේ කියලා මම හිතනවා. ඔය මුතු කුඩේ පූජා කරේ මම අපේ පන්සලටම අපේ පන්සලේ හාමුදුරුවන්ට පූජා කරා. ඔන්න මම අහපු කුරුත එකේ පයින් ලොක් එක ලස්සනයිද කියලා බලන්නකෝ. ලස්සනයි නම් අන්තිමට කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට මම මෙතනින් නවතිනවා. හැමෝම පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න.